සුබ දවසක්. කොහොමද ඔයාලට ඔයගොල්ලෝ හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඉතින් මම මීට කලින් ගෙනාව වීඩියෝ එකක් ගෑස් අරපිරිමැස්ම ගැන. ඉතින් ඒකේ කීප දෙනෙක්ම අහලා තිබුණු ප්‍රශ්න වලට උත්තරත් එක්ක මම හිතුවා මේ වීඩියෝ එක කරන්න කියලා. ඉතින් බලමු අද මම මේ වීඩියෝ එකෙන් මොනවා ගැනද කතා කරන්න කියලා. ඉතින් ගෑස් සේව් කරනවා වගේම ගෑස් සේෆ්ටි එකත් ගොඩක් වැදගත්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා ගෑස් සිලින්ඩරේ ඉඳලා ගෑස් බටේ ගෑස් කුකර් එකට සම්බන්ධ වෙන තැන දක්වාම ගෑස් ලීක් වෙන්න පුළුවන් තැන් මොනවද? ඒ ගෑස් ලීක් වීමක් අඳුනාගන්නේ කොහොමද? ඒ වගේම ඒවට කරන්න ඕන පිළියම් මොනවද? ඒ වගේම ආරක්ෂා වෙන්න මොනවද කරන්න ඕන කියන හැම දෙයක් ගැනම ඉතාම පැහැදිලිව මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඒ වගේම ගෑස් කුකර් එකේ ගෑස් ලීක් වෙන්න පුළුවන් තැන් ඒවා අඳුනා ගන්න විදිය ඒවා ගැන මම ඉදිරියට වෙනම විස්තරාත්මක ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගෑස් ලීක් එක ඇහැට පේන්නේ නැහැ. නමුත් මේකෙන් සිදුවන අනතුරු නම් ගොඩක් භයානකයි. ඉතින් ගෑස් අරපිරිමැස්ම වගේම ගෑස් අනතුරු වළක්වා ගන්න මේ වීඩියෝ එක ගොඩක් ගෑස් පරිභෝජනය කරන අම්මලාට ගෘහණියන්ට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුවම දිගටම බලන්න. ඉතින් මම මුලින්ම කියන්නම් ගෑස් සිලින්ඩරේ ඉඳලා ගෑස් බටය ගෑස් කුකර් එකට සෙට් වෙන තැනට එනකන් ගෑස් ලීක් වෙන්න පුළුවන් තැන් මොනවද කියලා. එතනින් පස්සේ මම ගෑස් කුකර් එකේ ගෑස් ලීක් වෙන්න පුළුවන් තැන් මොනවද කියලා ඒවට කරන හඳුනාගන්නේ කොහොමද? ඒවට පිළියම් මොනවද කියලා මම කියන්නම්. ඉතින් ගෙදරදි මේ වගේ ලීක් එකක් බලන්න පුළුවන් අපිට සරලම හා පහසුම ක්‍රමය තමා සබන් වතුර ගාලා ඉවර වෙලා ලීක් එකක් තියෙනවද කියලා බලන විදිහ. ඉතින් අපි මුලින්ම සබන් වතුර එකක් හදා ගන්න ඕනේ. මම කියන්නම් කොහොමද සබන් වතුර එක හදන්න කියලා. එතන ඔයාලට පුළුවන් සබන් කෑල්ලක් හරි එහෙම නැත්නම් සබන් දියර හරි දාලා සබන් වතුර එක හදා ගන්න. මේක ගොඩාක් පෙන එන්න හදන්න එපා. ඉතින් පෙන එන්න හදන එක වාසියකුත් තියෙනවා අවාසියකුත් තියෙනවා. මොකද පෙන එන්න ගොඩක් පෙන එන්න හැදුවම ගෑස් ලීක් වෙන තැනක් නම් ගෑස් පෙන හොඳට මතුවෙනවා. එතකොට අපිට ගෑස් ලීක් එක හොඳට හඳුනා ගන්න පුළුවන්. නමුත් ගෑස් ලීක් වෙන්නේ නැති තැනක් නම් මේකේ අර බුබුලු තියෙන හින්දා අපිට හිතෙනවා මෙතන බුබුලු දානවද කියලා. අපි මෙතනත් ගෑස් ලීක් එකක් තියෙනවද කියලා සමහර වෙලාවට වැරදි විදිහට හිතා ගන්න පුළුවන්. ඒක හින්දා අපිට වඩාත්ම සුදුසු ගොඩාක් පෙන නැති තරමක පොඩි පෙන තියෙන ගෑස් මේ සබන් වතුර එකක් හදාගන්න එක තමයි. ඉතින් හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි කිසිම වෙලාවක ගෑස් ලීක් එකක් බලන්න ගිනි දැල්ල පාවිච්චි කරන්න එපා. ඒක ඉතාමත් භයානකයි. ගෑස් ලීක් එකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට ගෑස් ගඳ අපිට දැනෙනවා. එතකොට ඒ වගේම තමයි සමහර වෙලාවට සද්දයක් එන්නත් පුළුවන් වගේ පොඩි සද්දයක් එන්නත් පුළුවන් ගෑස් ලීක් එකක් තියෙනවා. ඒ වගේම ඒ දෙකම නැතුවත් ගෑස් ලීක් වෙන්න පුළුවන්. ඉතින් අපි හොඳට මතක තියාගන්න ඕනේ ගෑස් ලීක් එකක් තියෙන වෙලාවකට කොයිම වෙලාවකවත් ඒ ළඟ කිට්ටුව ගින්දර පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ ගිනි පුරක් පත්තු කරන්න, පහනක් පත්තු කරන්න, ටිපන්දමක් පත්තු කරන්න ඔය වගේ දේවල් කරන්න යන්න එපා. ඒක හරිම අවදානයි. ඒ වගේම තමයි ෆෝන් එක භාවිත කරන එකත් කරන්න එපා. ෆෝන් ඔන් කරන්න නැත්නම් කෝල් එකක් ගන්න, කෝල් ආන්සර් කරන්න. එහෙම නැත්නම් චාර්ජර් එක ගහලා ප්ලග් කරන්න. ඒ වගේ කිසිම දෙයක් කරන්න එපා. ඒකත් හරිම භයානකයි. ඉතින් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් ෆෝන් එකකින් කොහොමද එහෙම වෙන්නේ? මම ෆෝන් එක යූස් කරලා තියෙනවානේ ඒ වගේ වෙලාවට එහෙම දෙයක් වෙන්නේ නැහැ නේ. ගිනි දැල්ලක් එක පිට වෙන්නේ නැහැ නේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ෆෝන් එකක් කෝල් එකක් එන වෙලාවට යන වෙලාවට ඒ වගේ මම කියපු අවස්ථාවලදී පොඩි ගින්දරක් වගේ දෙයක් පිට වෙනවා. අපේ ඇසට පේන්නේ නැති. ඉතින් ඒ වගේ ෆෝන් එක පාවිච්චි කරනකොට අපිට ඒක ඇසට පේන්නේ නැති වුණාට ඒකේ බලය අරකට වඩා වැඩි වෙනකොට ෆෝන් එක එතන ගින්නක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ෆෝන් එක යූස් කරන්න එපා ඒ වගේ අවස්ථාවක. ඒ වගේම තමයි එතකොට කරන්ට් එකට අපි ඉලෙක්ට්‍රික් බඩුව කියන්නේ වෙන මොන හරි ඉලෙක්ට්‍රික් බඩු සම්බන්ධ කරනවා නම් ප්ලග් කරනවා නම් ඒවා පාවිච්චි කරනවා නම් ඒ වගේ දේවලුත් ඒ වටපිටාවේ කරන්න එපා.
තවත් දෙයක් තමයි ෆෑන් එක පාවිච්චි කරන්න එපා. ෆෑන් එකක් ඔන් කරොත් එහෙම අර ලීක් එක තියෙන ගෑස් ලීක් වෙලා තියෙන එක මුළු කාමරේට නම් කාමරේ පුරාම ඒක පැතිරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් එවැනි අවස්ථාවල කරන්න. ඉතින් අපි මුලින්ම බලමු ගෑස් සිලින්ඩරේ ගෑස් ලීක් එකක් වෙන්න පුළුවන් තැන් මොනවද කියලා. මුලින්ම ගෑස් සිලින්ඩරයට රෙගියුලේටර් එක සම්බන්ධ කරන්න. සම්බන්ධ කරලා රෙගියුලේටරය ඕෆ් කරන්න. ඕෆ් කරලා ඔයාට පුළුවනි හොඳට රෙගියුලේටර් එක ෆිට කරන්න. මොකද රෙගියුලේටර් එක ඇද වෙන්න ඒ විදිහට බාගෙට වගේ ෆිට කරන්න එපා. හොඳට ෆිට කරලා තියන්න. දැන් රෙගියුලේටර් එක ඕෆ් කරලා තියෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ සබන් වතුර ටිකක් අරගෙන ඇඟිල්ලෙන් හරි බ්‍රෂ් එකකින් හරි එහෙම නැත්නම් ස්පොන්ජ් එකකින් මොනවා හරි දෙයකින් රෙගියුලේටරේ ගෑස් සිලින්ඩරේ කටයි සම්බන්ධ වෙන තැන වටේට ගාන්න. ඊට පස්සේ හොඳට බලන්න මේ තැනින් බුබුලු මතුවෙනවද, සබන් බුබුලු මතුවෙනවද කියලා. ඉතින් ඒ වගේ තැනකින් බුබුලු එනවා නම් එතන ගෑස් ලීක් එකක් තියෙනවා. ඉතින් මේ ලීක් එක වෙන්න පුළුවන් ගෑස් සිලින්ඩරේ. ඉතින් ගොඩක් වෙලාවට ගෑස් සිලින්ඩරයකින් ලීක් එකක් වෙනවා ගොඩක් දුරට අඩුයි. වෙන්නෙම නැති තරම් එහෙමත් කලාතුරකින් තමා ගෑස් සිලින්ඩරෙන් ලීක් එකක් වෙන්නේ. ඉතින් මේ වගේ වෙන්න පුළුවන් වෙන්නේ එක්කෝ ගෑස් සිලින්ඩරේ කට ඩැමේජ් වෙලා තියෙන ඇඹිලා එහෙම නැත්නම් තුවාල වෙලා paludu වෙලා ඔය වගේ තියෙනවා නම් ගෑස් ලීක් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම තමා ඒ කට වටේට තියෙනවා රබර් වොෂර් එකක්. ඒ වොෂර් එක ඉරිත් ඇලිලා එහෙම නැත්නම් හැම ගිහිලා සීරිලා පැල්ලම් වගේ තියෙනවා නම් ඒකිනුත් ලීක් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම තමා ගෑස් සිලින්ඩරේ කට යටම පතුලේ වගේ ඔයගොල්ලන්ට පේනවා ඇති ස්ප්‍රින් එකක් තියෙනවා. ওই ස්ප්‍රින් එක පරණ වෙලා හරි ගෙවිලා හරි කැඩිලා ඔය වගේ වුණොත් ගෑස් ලීක් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ලීක් වීමක් වෙන්නේ බොහොමත්ම කලාතුරකින්. මොකද ගෑස් සිලින්ඩර් හොඳට චෙක් කරලා කීප වතාවක්ම චෙක් කරලා තමා වෙළඳ පොළට නිකුත් කරන්නේ. ඒක නිසා මේ දේවල් වෙනවා ගොඩක් දුරට අඩුයි. සිලින්ඩරේ ලීක් එකක් තියෙනවා නම් ඒක ගොඩක් භයානකයි. ඉතින් අපි ඒකට පිළියම් කරන්න ගෙදරට පිළියම් යොදන්න යන්න හොඳ නැහැ. ඔයාට පුළුවන් රෙගියුලේටරේ ඒකට සම්බන්ධ කරලම තියන්න. ඒකලා හොඳින් දොර ජනෙල් විවෘත කරන්න. එහෙම නැත්නම් සිලින්ඩරය හොඳට වාතාශ්‍ර ලැබෙන එළියෙන් ගේ ඇතුලෙන් නැතුව එළියෙන් තියලා තියන්න පුළුවන්. එතකොට ෆෑන් දාන්න නැතුව ෆෝන් පාවිච්චි කරන්න නැතුව ඉලෙක්ට්‍රික් බඩු පාවිච්චි කරන්න නැතුව ඒ විදිහට ඉන්න ඕනේ. මම ඒ ටික මුලින් කිව්වා ගෑස් ලීක් එකක් තියෙනවා නම් මොනවද කරන්න ඕනේ කියන එක. ඉතින් ඒ විදිහට ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ කරලා ඔයාට කරන්න තියෙන්නේ ඉක්මනින්ම ගෑස් සිලින්ඩරේ ඩීලර්ට ඒ කියන්නේ අපි ගත්ත තැනට රිටර්න් කරන එක. මොකද මේකට අපි කොරේදි කෑලි තියලා එහෙම නැත්නම් ප්ලාස්ටර් එකක් ගහලා ටේප් එකක් ගහලා උතලා ගම් ටිකක් දාලා ඔය වගේ දේවල් කරන්න එපා. එහෙම කරොත් ගොඩක් භයානක වෙන්න පුළුවන්. මොකද පොඩි ළමයි ඉන්න තැන කියන්නේ ඒක ගැන දන්නේ නැති අය හිටියොත් එහෙම ගින්දරක් එහෙම ඇතුලේ පත්තු වුණොත් එක ගිනි ගන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ වැරදි දේවල් කරන්න නැතුව ඉක්මනින්ම ගෑස් සිලින්ඩරේ මාරු කරගන්න. ඊළඟට අපි බලමු රෙගියුලේටරේ ලීක් වෙන තැන් මොනවද කියලා. තව දෙයක් තමයි රෙගියුලේටර් ළඟින් ඕෆ් කරලා තියෙද්දි ගෑස් ලීක් එකක් නොවුනත් රෙගියුලේටර් ඔන් කරන වෙලාවට ගෑස් ලීක් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවටත් ඊටාම් බයනම. මොකද අපි රෙගියුලේටර් ඔන් කරන්නේ ගෑස් කුකර් එක ඔන් කරන්න. එතකොට එතන ගින්දරකුත් තියෙනවා, මෙතන ගෑස් ලීක් එකකුත් තියෙනවා. ඒ වගේ වෙලාවට ටිකක් භයානකයි. ඒක නිසා ඔයගොල්ලන් කරන්න තියෙන්නේ ඒ වෙලාවට රෙගියුලේටර් වලින් ඕෆ් කරන්න. ඉතින් හරියටම ගෑස් ලීක් එක තියෙන්නේ කොතනද කියලා බලා ගන්න ඔයගොල්ලන්ට පුළුවන් සබන් වතුර රෙගියුලේටරේ තවරලා ගෑස් එක ඔන් කරන්න. ඔන් කරනකොට බුබුලු නගින තැන ඔයාලට පුළුවන් ලීක් එකක් තියෙනවා කියලා දැනගන්න. ඉතින් මේ වගේ ලීක් එකක් ගොඩක් වෙලාවට වෙන්නේ රෙගියුලේටරේ ලිවර් එක ළඟ. ලිවර් එක ලූස් වගේ නම් ඔයගොල්ලන්ගේ අතට දැනෙනවා නම් මේක හරියට තදට ඔන් ඔෆ් වෙන්නේ නැහැ කියලා ඒ වගේ වෙලාවට එතන පොඩ්ඩක් හොඳින් බලන්න. මොකද ඒකේ ඇතුලේ තියෙන රබර්
සීල් එක එක්කෝ වොෂර් එකක් තියෙනවා. ඒක ගෙවිලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉරි තැලිලා වෙන්න පුළුවන්. මොනවා හරි වෙලා ඩැමේජ් වෙලා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වුණාම හරියට ඔන් ඔෆ් කරනකොට ඒක සීල් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ වුණාම එතනින් ගෑස් ලීක් එකක් ඇති වෙනවා. ඉතින් මේ වගේ වෙලාවට කරන්න ඕනේ මේක රෙගියුලේටරේ මාරු කරන එක තමයි වඩාත්ම හොඳ. ඉතින් එහෙම නැත්නම් ටෙක්නීෂියන් කෙනෙකුටම දීලා තමයි මේකට වොෂර් එකක් දාලා හදා ගන්න පුළුවන් හදා ගන්න ඕනේ. ඉතින් මම නම් කියන්නේ ඒ හැම එකටම වඩා ගොඩක්ම සේෆ්ටි අපි අලුතෙන් රෙගියුලේටර් මාරු කරගන්න එක. මොකද අපි අවුරුදු 5ක් විතර පාවිච්චි කළා නම් අනිවාර්යයෙන්ම රෙගියුලේටර් එක මාරු කරන්න ඕනේ. රෙගියුලේටරේ සිලින්ඩරයට සම්බන්ධ වෙන තැන. එතකොට රෙගියුලේටරේ මැද කොටසේ එහෙම නැත්නම් ඔන් ඔෆ් කරන ලිවර් එක ළඟ මේ වගේ තැන්වල ලීක් වෙන්න පුළුවන්. ඉතින් අපි රෙගියුලේටර් එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු තමයි අනිවාර්යයෙන්ම ISO හරි SLS සහතිකයේ ලාංඡනය තියෙනවද කියලා බලන්න. එතකොට බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවද කියලා බලන්න ඕනේ. එතකොට ටිකක් බරක් තියෙන බර වැඩි රෙගියුලේටර් තෝරගන්න. මොකද ප්ලාස්ටික් වගේ ගතියක් දැනෙනවා නම් ඒ වගේ රෙගියුලේටර් මිල අඩුවට තියෙයි. සමහර විට ඒ වගේ දේවල් ගන්න එපා. එතකොට රෙගියුලේටර් අර ඔන් ඔෆ් කරන ලිවර් එක ලූස්ද නිකන් ස්මූත් වගේ තියෙනවද කියලා ඒ විදිහට ඒ හැම එකක්ම චෙක් කරලා බලලා රෙගියුලේටර් එක ගන්න. ඊට පස්සේ ගෑස් ලීක් වෙන්න පුළුවන් තැන් තමයි රෙගියුලේටරේ ගෑස් යන රබර් බටේට සම්බන්ධ වෙන තැනයි ඒ බටේ ගිහිල්ලා ගෑස් කුකර් එකට සම්බන්ධ වෙන තැනයි ලීක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ තැන් වලත් සබන් වතුර ගාලා බලන්න පුළුවන් ලීක් එකක් තියෙනවද කියලා. ඉතින් මේ තැන් වල තියෙනවා මේ ඒක ටයිට් කරන යකඩ පතුරක් වගේ කෑල්ලක්. ඒක ටයිට් වෙලාද හොඳට ටයිට් කරලා තියෙනවද ඒ දේවල් ඔක්කොම හොඳින් බලන්න. ඉතින් ගෑස් බටේ එතන සම්බන්ධ වෙන තැන ලූස් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ගෑස් යන රබර් බටේ මොකක් හරි අවුලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට තියෙන්නේ ගෑස් රබර් බටේ අපිට මාරු කරන්න වෙන එක. ඉතින් ගෑස් බටේ ලීක් එකක් තියෙනවද බලන්නත් ඕගොල්ලන්ට ගෑස් බටේ පුරාම සබන් වතුර තවරලා බලන්න පුළුවන්. සුදු පාට ඉරි වැටිලා වගේ තියෙන තැන්, ඊට පස්සේ පැල්ලම් වගේ තියෙන තැන්, ඒ වගේ තැන්වල සබන් වතුර ගාලා ලීක් එකක් තියෙනවද කියලා හොඳින් බලන්න. සබන් වතුර බුබුලු වෙනවා නම් ලීක් එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම ගෑස් බටේ ඒ වෙලාවට මාරු කරන්න ඕනේ. රබර් බටේ ඒ වෙලාවට මාරු කරන්න ඕනේ. මොකද රබර් බටයක් ගන්නකොට රබර් බටයකුත් සාමාන්‍ය අවුරුද්දක් එකමාරක් පාවිච්චි කරාට පස්සේ ඒක මාරු කරන්න ඕනේ. ඉතින් රබර් බටයක් ගන්න වෙලාවටත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. රබර් බටේ ISO සහතිකයක් තියෙනවද? එතකොට රබර් බටේ ගොඩාක් නැමෙන ගොඩාක් සොෆ්ට් වගේ ඒ බට ගන්න එපා. හොඳ ටිකක් දැඩි බටයක් තෝරලා ගන්න. ඒ වගේම මැනුෆැක්චර් ඩේට් එකක් එක්ස්පයර් ඩේට් එකක් තියෙනවද කියලා හොඳින් බලන්න. එක්ස්පයර් ඩේට් එකක් නැත්නම් ඒ බටේ ගන්න එපා. ඉතින් LPG use කියලා print කරලා තියෙනවද කියලාත් ඔයගොල්ලෝ හොඳින් බලන්න. ඉතින් මේ වගේ දේවල් ගන්නකොට අපි එක්ක ගෑස් ඩීලර් කෙනෙක්ගෙන් සුපර් මාකට් එකකින් ඒ වගේ විශ්වාසවන්ත තැනකින් ගන්න. ඒ වගේම unbranded ඒවා ගන්න එපා. බටේ දෙපැත්තටම අර ක්ලිප් එකත් යකඩ පතුර වගේ ගේ ක්ලිප් එක දාලා තද කරන්න පුළුවන් විදිහට හරියට ඒක හදාගන්න.
තව දෙයක් හොඳට මතක තියාගන්න ඕනේ අපි ගෑස් එකේ උයන්න ආවට පස්සේ ගෑස් සුවඳක් එනවද එහෙම නැත්නම් ශබ්දයක් එනවද එහෙම නැත්නම් නොබ් එක අපි හරියට ඕෆ් කරලා ගිහිල්ලාද ඒ දේවල් හොඳින් සැලකිල්ලෙන් බලලා ඉවර වෙලා ගෑස් එක ඔන් කරන්න පුරුදු වෙන්න. ඉතින් ඔය ගෑස් ලීක් වෙනවද බලන්න සබන් වතුර දාලා චෙක් කරපු තැන් හැම එකක්ම හොඳට වියලි රෙදි කෑල්ලකින් විහදලා දාන්න ඕනේ. මොකද ඒකේ තියෙන වතුර ටික වාෂ්ප වෙලා ගියත් ඒකේ අර සබන් පෙන එහෙම මිදෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ කුණු දූවිලි තෙල් බැඳිලා අපේ සිලින්ඩරේ එහෙම නැත්නම් රෙගියුලේටරේ ගෑස් කුකර් එක මල බඳින්න කාදනය වෙන්න පුළුවන්. ඉතින් මේ කුඩා දැනුම කුඩා අවධානය ඔයාගේ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාගේ දැනුමට එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේට මොනවා හරි දෙයක් එකතු කරගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ ආදරණීය වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයා මේ වීඩියෝ එක ඔයාගේ යාළුවොත් එක්ක අම්මලත් එක්ක ෂෙයා කරගන්න. කුකර් එකේ තියෙන ලීක් හඳුනා ගන්න කොහොමද ඒවට කරන්න ඕන පිළියම් මොනවද කියන එක තවත් වීඩියෝ එකකින් විස්තරාත්මකව කතා කරමු. එහෙමනම් ගිහින් එන්න සුබ දවසක්. ඔයාලා හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.